හරි අපි අදත් බලු මාකට අප්ඩේට් විඩියක් ගැන මුලිම බිට්කොයින් වලට ගියොත් එහෙම බිට්කොයින් අපිට පේනවා පොඩි ස්ට්‍රෙන්තයක් පෙන්න්නනවා අප ෆිබොනල් ටෝල්ල ගන්න ගත්‍ර පස්සේ ගෝඩන් පොකට්ටෙන් දැනට බවන්සලා තියෙනවා අපි මෙතැන්ට අර කලින් වීඩියෝගේ ඇඳගත්ත දිහට වෙච් පැටන එකක් ඇඳගන්න පුළුවන් වෙච් පැටන එක දැනට අප රෙසිස්ටන් ලයින් එක බ්‍රේක් කලා තියෙනවා මම කලින් විඩිය කිව්වා මෙතන ගෝඩන් පොකොට් එක උඩ ස්ටබ්ලිෂ් වුණොත් හරියට ලෝම් පෝෂණය ගන්න පුළුවන් කියලා හැබැයි වෙජ්ජ එක ඇතුළේ තියෙනකම් එහෙම ස්ටබ්ලිෂුන් නෑ හරිද ඒත් එක්ක මං කිව්වා මෙහෙම උඩට වික්කුණොත් ෂෝට් පොෂන් එකට එන්ට්‍රි එකක් ගන්නවා කියලා හැබැයි එහෙම වික්කුණෙත් නෑ මේ වෙජ්ජ එක ඇතුළේ තියෙනකම් දැන් අපිට වෙනවා වෙජ් එකකින් එළියට ඇවිල්ලා තියෙනවා මේ කැන්ඩල්ස් වලින් එලියට ආවට පස්සේ දැන් අපිට බලාගන්න පුළුවන් මෙතන ගෝල්ඩන් පොකට්ටට රීට්‍රේස්මන්ට් එකක් එයිද කියලා එහෙම එනකන් ඉන්නත් පුළුවන් නැත්තම් මේ වෙලාවේ ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්නත් පුළුවන් හරිද එහින්ද බිට්කොයින් වල මේ වෙලාවේ ලෝන් ඔපචුනිටි එකක් තියෙනවා අපි සාමාන්‍යයෙන් මෙතනින් එන්ට්‍රි ගත්තොත් ස්ටොප් ලොස් එක අනිවාර්යෙන් මෙන්න මේ ලෝ එකට මේ තියෙන මෙන්න මේ ලෝ එකට යටින් ස්ටොප් ලොස් එක ප්ලේස් කරගන්න අනිවාර්යයෙන් සාමාන්‍යයෙන් පොඩි ගැප් එකක් තියාගෙන ස්ටොප් ලොස් එක ප්ලේස් කරගන්න සාමාන්‍යයෙන් මෙතන 2.3කට ආසන්න ගානක් තමයි තියෙන්නේ මේකේ ෆස්ට් ටාගට් එක අනිවාර්යෙන්ම මේ ඩවුන් මොමන්ට් එකේ ගෝල්ඩන් පොකට් එක තියාගන්න ෆස්ට් ටාගට් එක. ඒකට මෙන්න මේ හරි වගේ ලෙවල් එකක් එනවා. හැබැයි රිස්ක් එක අඩු කරගන්න කෙනෙක්ට මෙන්න මේ 0.5 ලෙවල් එක ෆස්ට් ටාගට් කරගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් 0.5 ලෙවල් එකට වගේ මාකට් එක ආවොත් එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එක දාගෙන ගෝල්ඩන් පොකට් එක වෙනකන් ෆස්ට් ටාගට් එක ටාගට් කරගෙන තියාගන්න පුළුවන්. හරිද? මේකේ ෆුල් ටාගට් ගත්තොත් වෙජ් එකේ টොප් ලෙවල් එක තමයි ගන්න වෙන්නේ. එතකොට සාමාන්‍ය මෙන්න මේ වගේ ලෙවල් එකක් මේ ෆයිනල් ටාගට් එක විදිහට ගන්න පුළුවන්. මේ වගේ ලෙවල් එකක්. එතකොට ඊට අමතරව මැද්දෙන් ප්‍රොෆිට් ගන්නවා සාමාන්‍ය 7-8 හයි ලෙවල් එකකින් වගේ ප්‍රොෆිට් ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව දැන් මෙහෙම ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගත්තට පස්සේ අපිට තව ඉම්පෝර්ටන්ට් ටූල් එකක් තියෙනවා. මේ ඇන්කර්ඩ් VWeb කියලා ටූල් එකක්. ඒක සාමාන්‍යයෙන් දාගන්නේ මේ සාමාන්‍ය පැටර්න් එකකට පැටර්න් එකක් පටන් ගත්ත තැන ඉඳන් කියන බ්‍රේක් අවුට් වෙච්ච තැන ඉඳන් කැල්කියුලේට් වෙන විදිහට තමයි මේ ටූල් එක වැටෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ පැටර්න් එක පටන් ගත්ත මෙතන කියලා හිතාගෙන දාගත්තොත් ඒක මේ ඔටෝ වැටෙනවා රෙසිස්ටන්ට් හෝ සපෝට් ලයින් එකක්. හරිද? ඒ ලයින් එකත් හරියටම 0.5 ලෙවල් එක ළඟින් තමයි තියෙන්නේ. ඒ නිසා අර මං කියපු විදිහට 0.5 ලෙවල් එකට ආවට පස්සේ එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එක දාගෙන පොසිෂන් එක හෝල්ඩ් කරන් ඉන්න පුළුවන්. මේ ටූල් එකත් ගොඩක් වැදගත්. ඒකට මේ රෙස්පෙක්ට් කරලා තියෙන මාකට් එක මෙතනින් බලා ගන්න පුළුවන්. රෙස්පෙක්ට් කරලා තියෙන විදිය. ආයිත් මේ අපිට තව ටූල් එකක් තියෙනවා. මෙතන වොලියුම් ප්‍රොෆයිල් එක. සාමාන්‍යයෙන් මේ එන්ටයර් ඩවුන් මොමන්ට් එකේ වොලියුම් ප්‍රොෆයිල් එක ඇඳගත්තොත් සාමාන්‍ය මෙතනට එතකොටත් රෙසිස්ටන්ට් එකක් තියෙනවා ගෝල්ඩන් පොකට් එක. ඒකයි කිව්වේ මේ ෆස්ට් ටාගට් එක ගෝල්ඩන් පොකට් එක කරගන්න කියලා අනිවාර්යයෙන්. මේක තමයි මේ point of control කියන ලෙවල් එක තමයි ඒ හරිය තියෙන්නේ. මේ value area low එක මේ value area high එක. එතකොට value area high එක අපිට හරියටම තියෙන්නේ අපේ final target එක කිට්ටුවේ. ඒ හින්දා මේ tools ටික පොඩ්ඩක් මේ tools ටික පොඩ්ඩක් use කරන්න මේ trade එකක් ගන්නකොට. හරි බිට්කොයින් ගැන දැනට ඔච්චරයි. ෂෝට් පොසිෂන් එකකට කන්ෆර්මේෂන් නැහැ තාම. ලෝන් එකක් ගන්නවා නම් ගන්න විදිය තමයි කිව්වේ. කලින් වීඩියෝ එකේ අපිට පොසිෂන් එකක් බිල්ඩ් කරගන්න chance එකක් තිබ්බේ නැහැ. මේ වීඩියෝ එක කරද්දී දැන් ඕන chance එකක් ඇවිල්ලා තියෙනවා. හරි අපි එතෙරියම් වලට ගිහින් බැලුවොත් එහෙම එතෙරියම් වල අපි පොසිෂන් එකක් ගත්ත කලින් මම කිව්ව විදිහටම ඒක දැනට සාමාන්‍යයෙන් අපි මෙතනින් ෆස්ට් ටාගට් ප්‍රොෆිට් බුක් කරගත්තා. සෙකන්ඩ් ටාගට් එක මේ හරියට තමයි තියාගත්තේ. දැනට අපිට පේනවා
සාමාන්‍ය හොඳ ප්‍රොෆිට් 6.6 වගේ හොඳ ප්‍රොෆිට් එක ගේන් වෙලා තියෙනවා. ඒක අපි කියපු විදිහටම මෙතන අප් වෙලා තියෙනවා. මේකෙත් මේ අපිට පුළුවන් මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳ ගන්න. ඒ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා තියෙනවා. ඒකත් හොඳ සයින් එකක්. අපිට මේ ට්‍රේඩ් එකත් හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් ටාගට් යනකම්. දැනටම මෙන්න මේ හරියට ස්ටොප් ලොස් එක දාගෙන තියෙන්නේ 7.5 ලෙවල් එකට වගේ. එතන සපෝට් සෝන් එකක් තියෙනවා. එතනින් පොඩ්ඩක් පහලට මේ වගේ ලෙවල් එකකින් ස්ටොප් ලොස් දාගෙන තමයි තියෙන්නේ. එතකොට මේ ස්ටොප් ලොස් හිට් උනත් කමක් නැහැ, අපිට ප්‍රොෆිට් තියෙනවා. ඊගාට Solana අප්ඩේට් එකක් ගැන කතා කරොත් එහෙම මේ Solana වල කලින් මම කිව්වා මෙතන පල්ලෙහාට ඇවිල්ලා මාකට් එක මෙතන ඩයිවර්ජන්ස් හැදුවොත් 4 hour වලට තමයි අපි කතා කරේ. 4 hour වල මෙතන පල්ලෙහාට ඇවිල්ලා මෙහෙම ඩයිවර්ජන්ස් හැදුවොත් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් කියලා. හැබැයි එහෙම මේ ඩයිවර්ජන්ස් හැදුවේ නැහැ. මාකට් එක නිකම්ම අප් වුණා. දැනට තියෙන්නේ රෙසිස්ටන්ස් zone එක. දැනට මාකට් එක ඇවිල්ලා තියෙන්නේ කලින් සපෝට් එකක් වෙච්ච එක බ්‍රේක් වෙලා දැන් ආයි රෙසිස්ටන්ස් zone එක තමයි මාකට් එකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ zone එකෙන් උඩ ස්ටැබ්ලිෂ් වුණොත් ලොං එකට එන්ට්‍රි එකක් ගන්නවා. මේක ටාගට් එකක් කරගෙන මේ වෙලාවේ ෂෝට් එකක් ගන්නෙ නෑ. මොකද මේ බිට්කොයින් මේ වෙලාවේ ලොං එකකට ස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ. අර අතන වෙජ් පැටර්න් එක බ්‍රේක් කරලා අපි කතා කරපු වෙජ් එක බ්‍රේක් කරලා ගෝඩන් පෝට් එක උඩ ස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ. ඒ හින්දා ෂෝට් එකකට මේ වෙලාවේ මේ කන්සිඩර් කරන්නේ නැහැ Solana වල. ලොං එකක් ගන්නවා මාකට් එක උඩට ඇවිල්ලා එතන ස්ටැබ්ලිෂ් වුණොත් මෙන්න මේ ලෝ එකට යටින් තමයි ස්ටොප් ලොස් දාන්න ඕන. සාමාන්‍යයෙන් ටික වැඩිපුර ප්‍රමාණයක් 105 ගාණක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් 10x දාලා වගේ තමයි එහෙම උනොත් ගන්න වෙන්නේ. නැත්නම් 20x දාලා ඉතින් isolated mode එකේ ගත්තත් කමක් නැහැ. මෙතන ෆුල් ටාගට් ගියෝ සාමාන්‍යයෙන් 8.5ක් වගේ වෙනවා RR එක. එතකොට සාමාන්‍ය එක පැනලක් තියෙනවානේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. 1.6 වගේ තියෙනවා. ඒක වෙන්න නම් මෙතන සපෝට් එක උඩ ස්ටැබ්ලිෂ් වෙන්න ඕන. හරි, මේ ටික තමයි Solana, Ethereum සහ Bitcoin වල අප්ඩේට්ස්. පරිස්සම් ට්‍රේඩ් කරන කට්ටියම අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. Thank you.